තමයි විනෝමා ක්‍රියේෂන් පේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි එකතු වෙලා ඉන්නේ මම කරන තව නිර්මාණයක් ඔයාලට පෙන්නන්න, ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒ නිර්මාණය තමයි පොඩි ළමයින්ගේ පාටි ෆ්‍රොක්. පාටි ෆ්‍රොක් තරක් නෙවෙයි සාමාන්‍ය අඳින ගවුමක් මම නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරලා තියෙන්නේ උඩ කොටස අපි ගොතලා, අතින් ගොතලා යට කොටස මහලා. ඔයාලට පේනවා ඇති. ඉන්න ගවුමත් ඒ වගේ එකක්. මේක පාටි ෆ්‍රොක් එකක්. මේකේ තියෙන්නේ පිටිපස්සේ තියෙන්නේ කෝඩ් එකක් දාලා ඒක ගැට ගහලා ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එතකොට බබාගේ සයිස් එකට අපිට ඒක ඇඩ්ජස්ට් කරලා හදා ගන්න පුළුවන්. යටට අපි net දාලා setting දාලා ඊටත් යටින් පොප්ලින් දාලා ලයිනින් කරලා තියෙන්නේ. එතකොට බබාට කිසිම අපහසුාවක් දැනෙන්නේ නැහැ. ගොඩක් කඩේ ගන්න තියෙන ගවුම් ගත්තාම ඒක බබාලට ඇඳන් ඉන්න බබාලා කැමති නැහැ. මොකද යාලට ඒක ඇඳන් ඉන්න අපහසුයි. මේ ඇඳුම ගත්තාම මේ ඇඳුමේ කිසිම අපහසුාවක් නැහැ. මොකද මේ ගොතලා තියෙන එකත් ඇඟට එහෙම කිසිම අපහසුාවක් නැහැ. යාලට පොප්ලින් දාලා ලයිනින් කරලා තියෙන්නේ. ඒක නිසා බබාට කිසිම අපහසුාවක් නැතුව ඇඳන් ඉන්නත් පුළුවන්. ඒ වගේම තව අම්මලා ගොඩක් කැමති අම්මයි බබයි එක වගේ අඳින්න. ඒක එතකොට අපිට මේ ගවුමටම මැච් කරලා අම්මගේ සාරි ජැකට් එකත් ඒ විදිහට ගොතන්න පුළුවන්. ඒ වගේ කරපු නිර්මාණ තමයි මම දැන් පෙන්නන්නේ. මේ ගවුමට මැච් කරලා ගොතපු සාරි ජැකට් එක තමයි මේ තියෙන්නේ. මේකත් කෝඩ් එකක් පිටිපස්සට කෝඩ් එකක් තමයි දාලා තියෙන්නේ. එතකොට කෝඩ් එක ඇඩ්ජස්ට් කරලා අපිට අපේ ඇඟේ ප්‍රමාණයට ඒක හදා ගන්න පුළුවන්. තව ඒ වගේ කරපු නිර්මාණ පෙන්නන්න. මේ තියෙන ඒ වගේ කරපු තව නිර්මාණයක්. මේකෙත් උඩ කොටස ගොතලා ඊට පස්සේ මේකට නම් මම net දාලා නැහැ. හැමෝම net දානවට කැමති නැහැනේ. ඒකෝට මේක අර up and down විදියට අතර තියෙන ඉස්සරහා කොටස දිගට පිටිපස්සේ කොටස ඉස්සරහා කොටස කොටට පිටිපස්සේ කොටස දිගට වෙන විදියට හදලා තියෙන ගවුමක් මේක. මේකෙත් යටට පොප්ලින් දාලා ලයිනින් කරලා. මේ තියෙන ඒකේ අම්මගේ සාරි ජැකට් එක. මේ තියෙන්නේ තව ඒ වගේ කරපු නිර්මාණයක්. එනකෝ දැන් මේක අපිට ඕන කලර් එකකින් ඕන සයිස් එකකින් කස්ටමයිස් කරලා හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ සාමාන්‍ය කැෂුවල් අඳින්න බබාලට හැඳුම් බබාලට විතර නෙවෙයි ලොකු අයටත් ඒ විදිහට හදන්න පුළුවන්. මේ වගේ යටට අපිට ෆැබ්‍රික් එකක් දාලා උඩ කොටස ගොතලා ලස්සන ඩිසයින් වලින් හදන්න පුළුවන්. මේක කරලා තියෙන්නේ මේ Apple එකේ පොලිස්ටර් කෝඩ් එකේ. පොලිස්ටර් යාන් එකෙන් මේක මේ අපිට තව වූල් වලින් කරන්නත් පුළුවන්. එතකොට දැන් අර මේ චූටිම බබාලට වගේ කරනවා නම් අපිට වූල් වලින් මිල්ක් කොටන් හරි වූල් එකකින් කරන්නත් පුළුවන්. මේ වගේ ලස්සන ඩිසයින් වලින් ලස්සන ෆැබ්‍රික් දාලා මේක තව නිර්මාණයක් කරන්න පුළුවන් අපිට. පොඩි බබාලට වගේම ලොකු අයටත් නිර්මාණ කරන්න පුළුවන්. දැන් අපි කලින් පාටි ෆ්‍රොක් ගැන කතා කරානේ. එතකොට ඒ පාටි ෆ්‍රොක් වගේම අම්මලාගේ සාරි ජැකට් වලට මැච් වෙන්න ඒ නූලෙන්ම හරි වෙන නූලකින් හරි ඒ කලර්ස් මැච් කරලා අපිට ජුවලරිස් හදන්න පුළුවන් ප්‍රොජෙක්ට් වලින්ම. මම ඊළඟ වීඩියෝ එක වලට ප්‍රොජෙක්ට් ජුවලරිස් ගැන කරන්න. මම කරලා තියෙන නිර්මාණ ඒ වගේම අපිට කරන්න පුළුවන් දේවල් මොනවද ප්‍රොජෙක්ට් වලින් ජුවලරිස් වගේ දේවල් වලට ලස්සන ගොඩාක් දේවල් කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් වලින් ජුවලරිස්. ඒක නිසා මම ඊළඟ වීඩියෝ එක වලට ප්‍රොජෙක්ට් ජුවලරිස් ගැන කරන්න. ඉතින් එහෙනම් අදට අපි සමු ගන්න. අපේ විනෝමා ක්‍රියේෂන් පේජ් එක ෆලෝ කරලා නැති අය ෆලෝ කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.